හායි මචන්ලා ඉතින් මම මේ වීඩියෝ එකකින් කතා කරන්නේ දවස් 45ක් 50ක් වගේ වෙන ගස් ලැබු පැලවලට පොහොර දාන්නේ කොහොමද කියලා. ඉතින් මම කලිනුත් වීඩියෝ දෙක තුනක්ම කරා පොහොර දාන එක සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ වර්ධනය වෙමින් තියෙන එහෙමත් නැත්නම් හිටවලා ගස් ලැබු ගෙඩි හැදෙන්න කලින් එහෙමත් නැත්නම් ගස්වල මල් හට ගන්න කලින් අපි දාන්න ඕන පොහොර මොකක්ද සහ කොහොමද අපි මේ පොහොර දාන්න ඕන කියන එක සම්බන්ධයෙන්. ඉතින් අනිවාර්යයෙන්ම ගස් ලැබු පැල වර්ධනය වෙන අවධිය තියෙනවා නම් ඒ කියන්නේ පැල කාලේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ යාර්මිලා 25යි 7යි 7 කියලා ගහලා තියෙන යාර්මිලා පොහොර එක තමයි අපි දාන්න ඕන. මේක විශේෂයෙන්ම පැල වර්ධනය වෙන්න ඉතාමත් හොඳ පොහොර එකක්. ඉතින් මේක තනියෙන් මේ දාන්න ඕන. මේ පොහොර එක දානවා නම් අපි හිතන කිලෝ 5ක් දානවා නම් මඩ පොහොරත් කිලෝ 5කට කලවම් කරලා තමයි මේ පොහොර එක දාන්න ඕන. ඉතින් අපි කරන්නේ මෙතන තියෙනවා මඩ පොහොර කිලෝ 6ක්. මෙන්න මේ මඩ පොහොර කිලෝ 6ට මෙන්න මේ මඩ පොහොර කිලෝ 6ට මෙන්න මේ යාර්මිලා කිලෝ 1 පැකට් 6කුත් කලවම් කරන එක තමයි කරන්නේ. ඉතින් මේකේ ගහලම තියෙනවා මේ පැල වර්ධනය වන අවධියේදී භාවිතයට වඩාත් සුදුසුයි කියලා. ඉතින් ඔයාලත් ගස් ලැබුවා ගාව කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පළවෙනි මාස 1ක් 2ක් වගේ කාලය තුල මෙන්න මේ යාර්මිලා පොහොර එක පාවිච්චි කරනවා නම් හොඳයි කියලා මම කියනවා. ඉතින් අපි කරන්නේ මුලින්ම මඩ පොහොර එකට ඊට පස්සේ අපි කරන්න ඕන මේ මඩ පොහොර එකත් එක්ක මේ පොහොර එක හොඳට කලවම් කරගන්න එක. යාර්මිලා පොහොර එකයි මඩ පොහොරයි හොඳට කලවම් කරලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ කප් එකකින් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මම මගේ මුලින් වීඩියෝ වලත් කියලා තියෙනවා මෙන්න මේ පැලේ කොළ කෙලින් තමයි අපි වලවල් කපන්න ඕන. අපි සාමාන්‍යයෙන් අදහස් කරනවා මේ තරම් දුරට මේ වෙද්දි ගහේ මුල් ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ දෙපැත්තකින් කපලා පොර දාන්න පුළුවන් නම් හොඳයි. කරන්න දෙන්නේ ඊට පස්සේ මෙන්න මේ වගේ කප් එකකින් දෙකක් දාලා ඒ විදිහට පොර ටික දා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචුම හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මේ වගේ දවස් 45ක් 50ක් වගේ වෙන ගස් ලැබු පැලවලට මොනවද දාන්න ඕන පොහොර සහ දාන්නේ කොහොමද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ඔයා දාන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝස් බලන්න. ඒ වගේම මගේ YouTube channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මට ඕනේ මම දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක share කරගන්න. ඇත්තරම ගස් ලැබු කියන්නේ හොඳ වගාවක්. ඔයාට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම්
ඔයා ඒ ගැන හිත ඉන්න එපා. දැම්ම මේක පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. ඔයාලට ජය වේවා.